මගේ ආදී ශිෂ්‍ය ගොඩක් ඉන්නවා මෙතන. ඒගොල්ලන්ගේ වැඩ ටික දැක්කම සතුටක් ඇතුණා. ඒක මට දරා ගන්න බැරි වේදන මේක මේ තුනේ ඒ දරුවෝ ඇවිල්ලා මම ඒක කන්න කැපිටි. උසැල්ල රජමහා අල්තර දේවාලය හා සබරගමු චන්ද්‍රසේකර කලායතනය. උසැල්ල රජමහා අල්තර දේවාල කපු පරම්පරාවේ ඉතිහාසය. සබරගමුව ශ්‍රී ලංකාවේ මුල්ම ජනාවාස ඇති වූ ප්‍රදේශය වශයෙන් සලකනු ලබන්නා සේම විවිධ සංස්කෘතික අංගයන් ආරම්භ වූ ප්‍රදේශය වශයෙන්ද පිළිගනු ලැබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආවේනික සබරගමු ප්‍රමුඛ නැටුම් වැනි අභිචාර විධි රාශියක උපත සබරගමු ආශ්‍රිතව සිදු වී ඇති බවට ඓතිහාසික සාක්ෂි බොහෝමයක් සොයාගෙන ඇත. ඉන් පත්වෙනි ඇදහිල්ල හා සම්බන්ධ ශාන්ති කර්මද ප්‍රධාන වශයෙන් තිබී ඇත. සබරගමුවේ ප්‍රධාන පත්වෙනි දේවාල 4න් එකක් ලෙස සැලකෙන නර්තනාචාර්ය කලාභූෂණ සම්මානලාභී ඒ.ඩී.කේ චන්ද්‍රසේකර මහතාගේ පරපුරට අයත් පුරාණ අල්තොර පත්වෙනි දේවාලයේ ඉතිහාසය චන්ද්‍රසේකර කපු පරම්පරාව රාජකීය පණ්ඩිත මඩලගම වජිරබුද්ධනායක හිමිපාණන් වහන්සේ විසින් 1980 වර්ෂයේ රචිත පුස්සැල්ල රජමහා අල්තොර පත්තිනි දේවාලයේ කෘතියේ මෙහි ඉතිහාසය ගැන සඳහන් කරයි. මෙහි ලිඛිත ඉතිහාසය කෝට්ටේ යුගයේ සිට පැවත එන බව දක්වයි. කලායතනයේ ආරම්භක ඒ.ඩී.කේ චන්ද්‍රසේකර කපු මහතාගේ ජීවන තොරතුරු 1918 වර්ෂයේ 5 වන මාස 2 වන දින අල්දොර දේවාලයේ කපුරාලලාගේ පුංචි අප්පු හාමුපියාට හා බෝගාපිටිය ලේකම්ලාගේ ඩිංගිරි මැණිකේ මෑණියන් ලෙස උපත ලැබිය. ඔහු අධ්‍යාපන කටයුතු සඳහා රුවන්වැල්ලේ මොරාවත්ත පාසලේ අතිගරු තිබ්බටුවාවේ ගුණානන්දාභිදාන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස සිටියදී එම හිමියන්ගේ මඟ පෙන්වීම පරිදිම පාරම්පරික උරුමයට අමතරව අල්ගම කිරිගණිතා ගුරුන් වහන්සේගේ ඇසුරින් එම හැකියාවන් වඩා වර්ධනය විය. ඔහු පන්තේරු උඩරට නැටුම් හා සබරගමු නැටුම් වල දක්ෂයෙක් ලෙස 1940 වර්ෂයේදී නැවත පුස්සැල්ල ග්‍රාමයට පැමිණියේය. ඒ.ඩී.කේ චන්ද්‍රසේකර කපු මහතාට අල්දොර දේවාලයේ චිරාගත සම්ප්‍රදාය අනුකූල දෙවියන් හිස තැබීමේ මංගල්‍යය පවත්වා ඇත්තේ 1942 වර්ෂයේදීය. එය සිදු කරන්නේ බෞද්ධාගමික වතාවත් අනුවය. මෙම උත්සවයේ ආගමික වතාවත් ඉටු කිරීම සිදු කර ඇත්තේ එවකට මිල්ලිවිටිය ශ්‍රී විද්‍යාවර්ධන පිරිවේනාදීශ්වරව වැඩවිසූ සබරගමු අමරුපුර සිරි ධම්මවස්සනිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගොඩකුමුරේ ශ්‍රී සුමනතිස්සාභිදාන මහා ස්වාමිපාදයාණන් වහන්සේ. කලායතනයේ ආරම්භකය හා දැක්ම. දේවාලය හා කලායතනය එකට බැඳී පැවතුණු ස්ථාන දෙකකි. පුරාණ අල්දොර පත්තිනි දේවාලයේ ප්‍රධාන ශාන්ති කර්මයක් වූ පහන්මඩු ශාන්ති කර්මය ඇතුළු අනෙකුත් උත්සවවලට නර්තන ශිල්පීන් පුහුණු කිරීමට යුගයේ අවශ්‍යතාවයක් වූ කලායතනය ඇරඹිය. අතිගරු හෙන්පිටිගෙදර ඥානසේය හිමි හා 1956 වර්ෂයේ රජයේ මන්ත්‍රී සංස්කෘතික ඇමති වූ ජයවීර කුරුපු මහතාගේ සහයෝගය නිසා කලායතනය දියුණුවට පත්විය. දිවයිනේ ප්‍රසිද්ධ නර්තන ශිල්පීන් වන රජයේ ලලිත කලායතනයේ කතිකාචාර්ය මංගලසිරි මහතා, ජේ.ඊ. සේදමරන් මහතා, එස්. පනීභාරත මහතා, විමල් අහුගොඩ මහතා ආදී ප්‍රවීණයෝ කලායතනයේ සිසුන්ට උඩරට සබරගමු පහතරට සියලු සම්ප්‍රදායන්ගේ නර්තනය ඉගැන්වීම සිදු කරන ලදී. 1963 වර්ෂයේ වලල මධ්‍ය විද්‍යාලයේ නර්තනාචාර්ය කලාභූෂණ සම්මානලාභී ආර්.එම්.ඒ. ප්‍රේමතිලක මහතා මහනුවර සිට පැමිණ කලායතනයට රබන් ශිල්පයේ ගැන්වීම ආරම්භ කරන ලදී. එකල රබන් නර්තනයට විශේෂ ප්‍රසිද්ධියක් කලායතනයට තිබුණි.
රත්නපුර සමන් දේවාලයේ පෙරහැරට සමගාමීව RM ප්‍රේමතිලක මහතාගේ හා කලායතනයේ පුහුණු වූ රබන් ශිල්පීන්ගේ විශේෂ නර්තන ප්‍රසංගයක් හැරල්ඩ් වේර්ගම බස්නායක නිලමේතුමා සංවිධානය කර තිබිණි. ආරම්භයේ සිටම කලායතනයේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කළේ සබරගමු අමරපුර සිරි ධම්මවස්සනිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත මඩලගම වජිරබුද්ධි මහානායක හිමිපාණන් වහන්සේය. එකල දිවයිනේ පැවති ප්‍රධාන පෙරහැරවල් වෙනුවෙන් නර්තන ශිල්පීන් ඉදිරිපත් කිරීමට මෙම කලායතනයට හැකිවිය. චන්ද්‍රසේකර කපු මහතා කලා කටයුතු වෙනුවෙන් දැක් වූ කැප්වීම හා සේවාවන් නැගීම් වෙනුවෙන් සාම විනිසුරු පදවියකින් හා එවකට ජනාධීපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් කලාභූෂණ සම්මාන නාමය හා රන් පදක්කමක් 1986 වර්ෂයේදී ජෝන් ද සිල්වා සමරු රංගහලේ පැවති උත්සවයේදී ප්‍රදානය කර තිබේ. කලායතනයේ නිර්මාතෘ කලාභූෂණ සම්මානලාභී ඒ.ඩී.කේ. චන්ද්‍රසේකර කලා ශිල්පයාගේ අදහස වූයේ පාරම්පරික නර්තනය යනු හුදු නැටුමක් පමණක් නොවේ. එය ජීවන දර්ශනයක් බවය. එම සම්ප්‍රදායික නර්තන අධ්‍යයනය තුළ දරුවන් ප්‍රායෝගිකව ලබන පුහුණුව නිසා ආකල්පමය වෙනසකට පත්වේ. නර්තන අභ්‍යාසය නිසා නිරෝගී සිරුරක් හා නිරෝගී මනසක් ඇතිවේ. මෙය අපේ ලාංකේය අනන්‍යතාවය සංස්කෘතික උරුමය සුරැකෙන එකම මගයි. නිවැරදි පාරම්පරික උරුමය රැකීම කලායතනයේ ප්‍රමුඛ අවශ්‍යතාවයයි. එබැවින් මෙහි නර්තනය ඉගෙන ගන්නා දරුවන් නර්තනයේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර ඉගෙන ගත යුතුය. ගරු කළ යුතුය. එබැවින් ආරම්භයේ සිටම කලායතනය ආර්ථික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ පරමාර්ථයෙන් තොරව පැවැත්වුණු ආයතනයක් ලෙස පැවතිණි. යම් ආදායමක් මෙයින් ලැබුවේ නම් එය වියදම් කළේද මේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙනි. මෙම කලායතනයේ දැක්ම වන්නේ දේශීය නර්තනය පිළිබඳ පාරම්පරික දැනුම හා හැදියාව නව පරපුරට ලබා දීම තුළින් බුද්ධිමත්, ගුණගරුක, විනයකින් යුත් නිරෝගී තරුණ පරපුරක් සමාජයට දායාද කිරීමයි. 1989 වර්ෂයේ ජූලි මාස 10 වන දින චන්ද්‍රසේකර මහතාගේ අභාවයෙන් පසුව ඇයගේ දියණිය වන ඒ.ඩී.කේ. යසවතී චන්ද්‍රසේකර මහත්මිය කලායතනයේ ප්‍රධාන ආචාර්යනී ලෙස කලායතනයේ කටයුතු බාර ගන්නා ලදී. කලායතන නර්තන ප්‍රසංග පැවැත්වීම 1993 වර්ෂයේදී නර්තනාචාර්ය විජේදාස චන්ද්‍රසේකර, නර්තනාචාර්ය ශාන්ත දිසානායක මහතාගේ හා නර්තනාචාර්යිනී යසවතී චන්ද්‍රසේකර මහත්මියගේ උපදේශකත්වයෙන් වෙස් මංගල්‍යයක් පවත්වන ලදී. 1994 වර්ෂයේදී කලායතන භූමියේදී රංග සභා නර්තන ප්‍රසංගය පවත්වනු ලැබුවේ කලායතනයේ ඉගෙනුම ලැබූ දරුදරියන්ගේ නර්තන හැකියාවන් සමාජගත කිරීම වෙනුවෙනි. 2004 වර්ෂයේදී රිද්ම රංග නර්තන ප්‍රසංගය පුස්සැල්ල මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී දර්ශන වාර 2කින් පැවැත්විනි. එහිදී කලායතනයේ ඉගෙනුම ලබන දරුදරියන් හා ආදී ශිෂ්‍යයින් මේ සඳහා දායක විය. 2024 මාර්තු මාස මිල්ලවිටිය විද්‍යාවර්ධන විහාරස්ථාන ශාලාවේ පැවැත් වූ ආවර්ජනා නර්තන ප්‍රසංගය පවත්වනු ලැබුවේ ගුරුතුමිය යටතේ නර්තනයට අත්පොත් ලැබූ හා පසුව එම ශ්‍රේෂ්ත්‍රයේ ඉහළට ඉගෙනගත් ඇගේ සිසු සිසුවියන් හා වර්තමාන කලායතන දරුදරියන්ය. නර්තන ප්‍රසංගය මගින් සමාජගත කිරීමට බලාපොරොත්තු වන කරුණු කිහිපයකි. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් ගුරුවරුන්ට කෘතඥ සැලකීමේ හෙළ සිහළ සම්ප්‍රදායයි. මෙම ප්‍රසංගයේ ආදර්ශය තුළින් නූතන පරම්පරාව වෙත ලබා දෙන පාඩමකි. වර්තමානයේ ඇය හා එක්ව කලායතනයේ කටයුතු සිදු කරනු ලබන්නේ ඇයගේ දියණිය සෞන්දර්ය උපාධිධාරී නර්තන ගුරුවරියක වන වජිරා ජයමංගල මහත්මියයි. ඇය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය අධ්‍යයන අංශයේ 1998 1999 ගෞරව උපාධිධාරිණියකි.
2011 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ නර්තන ගුරුවරියෙකු ලෙස සේවයේදී සේවයට එක් වූ ඇය බණ්ඩාරවෙල හල්දුම්මුල්ල සොරගුණේ මහා විද්‍යාලයේ නර්තන ආචාර්යවරියක ලෙස 2011 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වාද 2016 වර්ෂයේ සිට රත්නපුර කුරුවිට වතුයාය ශ්‍රී සුමන විද්‍යාලයේ නර්තනාචාර්යවරිය ලෙස මේ දක්වා කටයුතු කරයි. ඇය උඩරට පහතරට හා සබරගමු මෙන්ම කතක් මධ්‍යම නර්තනයන් හදාරා ඇත. විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී දෙවන ශ්‍රේණියේ පළමු පන්තියේ ගුරුවරියකි. ඇය මේ වන විට කලායතනයේ දරුවන්ට තම කලායතනයේ අරමුණු ඉදිරියට ගෙන යමින් දරුවන් වෙනුවෙන් නර්තන ඉගැන්වීම් කටයුතු සිදු කරමි.
රටේ දස දෙස විසිර සිටිනා කලාකරුවන් හැමදෙනා ඔවුන්ගේ තක්සලාවට අද සුබ පතනු ඇත මෙලෙසිනා වයන පදයට පාද තබමින් නටන්නට උරු කරවමින් දුන්න ගුරු අරුකම්ද සීවේ දිනෙන් දින මත කෙටෙමින් ඇදුරු තුමි
සදා කල්ලිම දිලෙනු ඇත අපි පුදමු උපහාරය විසින්. ගැවසීලා තම නැති ආල කතා ඇයට තියාලා ඇවිමසාවි නිතුමාලා නිල ජලේ ගෝලු මලේ සුයි පරදාලා ඒවි ඇතිය සැරසීලා තම ඇගේ ස්නේහදගේ නැති මිදීලා ප්‍රේම
छू रहा है खींचे मुझे कोई डोर तेरी ओर तेरी ओर तेरी ओर तेरी ओर हर बात तेरी ओर तेरी ओर तेरी ओर तेरी ओर तेरी ओर तेरी ओर हर बात तेरी ओर तेरी ओर तेरी ओर
කරා යන්නේ දිග. මට කරා එනවනේ. අනේ ගොඩක් කරන්න එපා. එන බලන්නේ. ආමයි. ඔය එනකොට අනේ කන වහ ගන්න. වයිනෝ ඔව් රෙකත් දැන් මම දැක්කම දාගෙන ඉන්නවා. රේක දානු. ඔයාගේ ඔහොම තමයි. ඔව් මගේ වැඩිනේ. ඔයාගේ රෙක දිගත් වැඩි. රේක වැඩි. ඒක නෙමෙයි යන්නේ. එනමන්නේ. මෙයාගේ වැඩේ ආපු වෙලෙන් නම් අනුගේ උපදින. ඒ ආවේ හැටියක් කොහෙද? කොහෙන් හරි කැමරාවක් ගෙනහලා අනුගේ එකක් හොයනවා. කමන්න කොල්ලා හොඳනම් අපිට මොකෝද? ඔව් ගන්න පොට්ට අපිට මොට්ටු. ඒක නෙමෙයි. එනමන්නේ. එයාගේ සායේ තව කට්ටිය ඉන්නවා. යකෝ සාය දෙන්නේ නැද? එහෙනම් රේන්දේ. රේන්දේ නම් රේන්දේ අල්ලුවා කිව්වා දැන්. එහෙම නෙමෙයි. එහෙනම් එයාගේ සායට. එන්නේ සායට නෙමෙයි සායෝගේ. දහයෝ ඒ හින්දානේ අනිත් අය කැමරාව අල්ලගෙන ඉන්නේ. ඔව් ඒගොල්ලෝ ඔක්කොම බුදු පොයනවා. අනේ එහෙම නෙමෙයි අනේ. එහෙනම් අනේ මේ ගමට ආපු ලස්සන කොල්ලා. ඔව් දැන් තමයි ආවේ. ඔව් මේ වගේ කුමාරයෙක් ඉතින් මේ ගමේම දැකලා නැහැ. ගාමේම දැකලා නැහැ. ඒකනේ කෙල්ලෝ විතර නෙමෙයි කොල්ලෝ කැමරාව අල්ලන්නේ. ඔව් උන්ට පිටියදී මාව අරන් ගන්න. ඔයාට වගේම තමයි. මටත් වගේ තමයි. ඔයාට මාව අරන් ගියා වගේ. ඔව් ඉතින් නෑ කියන්න බෑනේ. නෑ කියන්න බෑනේ. සාකුත් එක්ක තියෙනවා. ඒක නෙමෙයි රත්තරාමල්. රත්තරන්වයි අපිට කියන්නේ. ඇයිද මේ කච්චේ මාධ්‍ය බලන්න. වගේ ලස්සන. අනේ ඒක නෙමෙයි යන්නේ. එහෙනම් අනේ මෙතන මොකද්ද වෙනවා කියලා මට තේරෙනවා. ඔව් මොකක්ද වෙනවා? මොනවා නමුත් මොකක් හරි සිදුවෙමින් පවතිනවා. මොකක්ද වෙන්නේ බලනවා. ඔක්කොම බලාගෙන ඉන්නේ නැති නිකන් වේවුලෙනවත් වගේ. ඔව් ධනනාගටපත් පත්‍ර ටිකක් වගේ නිකන් මෙහෙම තිබුණොත් එහෙම. නෑ අරයිය කෙල ගිනවා මෙහෙට වැක්කෙනවා. ඒක නේදයි. නෑ අරයිය කන්නාඩි දෙක දාන්න කටින් බලන්න. ඔව් යා උඩට දාන්න කන්නාඩි දෙක. ආමයි. ඔව් ඒක නෙමෙයි රත්තරාමල්. එයිනම් රත්තරාමයි. මම දුර බලාගෙන ඉඳන් අනේ කොහෙන්ද ආවේ? ඔයාට ඉතින් ඕන නැති දෙයක් නෑ. ඉතින් මම ඔයා කොහෙන්ද ආවේ කියලා තමයි. දැන් ඔයාගේ අනුගේ හොයන්නේ අර කට්ටියේ. දැන් ඊට ඔයාගේ එහෙම නෙමෙයිනේ අනේ. ඔයා දුර පළාතින් ආවා කියලානේ. ඔව්. ඉතින් මං ආවේ කොහෙන්ද ආවේ? ඔයාට වැඩක් නැහැනේ. මට වැඩක් ඒක නෙමෙයි යන්නේ. එහෙනම් අනේ. දුර බලාගෙන ඉඳන් ආවේ. ඔව් ඔව් ඉතින් අනේ ආයහන්. ඉතින් මං කිව්වේ ඒකනේ මං කිව්වේ. දැන් මම ඔයාව ගෙනාවේ සායෙන්නේ. සායෙන් නෙමෙයි හැට්ටේ. ඒකවත් නෑනේ කිසි සපෝට් එකක්. යකෝ රේන්දෙට. ඔව් ඕක 70 දැන් උලක්ක කඩ ගහන්න එකක් නෑ වගේ මට. දැන් 60 කඩුත් නැන්නේ. ඔව්. ඒක නෙමෙයි. එහෙනම් අනේ. බොහොම දුර බලාගෙන ඉඳන් ආවේ. අනේ කියන්න බලන්න. ඉතින් මේ ආපු වෙලාවේ ඔව්. මෙයා දැක්කම මට එක දේවල් මතක් වෙනවා. මොනවාද අනේ මතක් වෙන්නේ? මට අනේ හිතගෙන කවි ටිකක් කියන්නේ. හිටගෙන නෙමෙයි ඈ. ඔව්. මේව නේ ඉඳගෙන කවි කියන්න බෙද දැන් ඔය. ඔයා කැමති මං ඉඳ ගන්නවට. ඔව්. හරි හිතයි නේ ඔයාට. එහෙම නෙමෙයි. ඔයා කැමති නෑ මං කියනවට. නංගි. අප්පට. ඔව්. අපේ මුටි ඇත්තට වහගන්න. එයා බලන්නේ මං ඉතින් ඇත්තකින් ගිලී කියලා. එයා ඇත්තකින් ගිලින්න වගේ බලන්නේ. අපි එහෙම තමයි ඔයා දැක්කහම. අනේ නංගි පොඩ්ඩක් hina වෙන්න ගස් එක මැද. එයාගේ දත් නැති වෙයි හැබැයි. දත් දෙනවලු දැන්. ඔන්න මුටි හිතගෙන ආවදියක් කියන්න යන්නේ. මොකක්? හිතගෙන කවියක් කියන්න. හිටගෙන කවියක් කියන්න බලන්න. හැබැයි මෙහෙමයි. ඔව්. මට ඔයා මුල්ලට වැඩි. ඔයා මුල්ලට වැඩි. මම මුල්ලට වැඩිද? ඔව් ඔයා සාමාන්‍ය මේ පැත්තට ආවම මුළු ගහනවා කියලා දන්නවා. ඔව් මම මුළු ගහනවා ඉතින්. නැත්තම් බේරෙන්න බෑනේ. ඔව් අය අන්නට දෙන්නකො මට ඔයාගේ මූණ බලන්න. මම මෙතන. අර ඔයාගේ සායට ආපු එක කරනවා පස්සෙමයි ඉන්නේ. ඔයාගේ සායට ආපු එක. එයා දැන් මෙහෙමනේ. ඔව්. එයාද මේ රේන්දෙට ඇහිලා ඉන්නේ දැන්. රේන්දෙට එනම මුටි වෙතෙන් දෙන්නවා. ආන්තෙන් යන්න ඕන. කොල්ලා බය වෙලා ඉන්නේ කොල්ලාගෙන ඔක්කොම කියයි කියන. ඔව්. දැන් මුටි කමන්නේ අපිට මොකෝ අනුන්ගේ දේවල්. ඔන්න ඔය කියලා දාව. කියලා දාව. ඔන්න කියන හිතගෙන කප. ඒක එද්දාසේ මොනව කරන්නේ? උදේවා. එහෙම නෙමෙයි ඔන්න මුතේ. කියපන් බලන්න. නන්දගෙයිද දුඹමරි මට දෙන්න. මොකට හොඳයි. දුන්නා ඒක. මාගෙයිනේ මම මර වැඩ ගන්න. මේ දවස්වල කොහොමදත් මොකද යන්න? උනාමි වගේ ඇහිලා මේකින්ද වැඩ ගන්න. ඔයාට වැඩ නැහැ නේ. නන්දගෙයිද ඔරාට බඳලා යන්න. ඒක නම් ජෝක් වැඩි. මට මාත් කරනවා. මගේ හිතේ දෙන්න මාරගෙන යන්න. අප්පා හරි කියන්නේ. අපේ අයියා මේ කාලේ දෙන්නම ගිහිල්ලා මේ කන්න දෙන්න හරි අමාරුයි. ඔයාද කන්න දෙන්න මාන්න. ඒකත් ඔයා මං කිව්වේ අනුගේවමයි හොයන්නේ. ඒක තමයි අපෝ ඒකත්. අනේ කමන්නේ යන්නේ මට පුළුවන්. පුළුවන්. පුළුවන් විදිහට එක වෙලාවක් කන්න දෙනවා තුන් පාරකට බෙදලා. අප්පට හොඳයි.
එහෙම නෙමෙයි යන්නේ. එහෙනම් අනේ. දැන් තමයි ගලාගෙන ඉන්නේ. ඕක පුතේ. කයි කියන බලන්න. ඇඳයාම හිරුවට යන වෙලාවක පීඩෝ. නිකට ඇතටියම් බර කල්පනා මමද අනේ හොඳට හොඳයි. නාවිදදී තනියම උද කලාවක එන්නදෙනගේ කවුරු කැටි වෙලාවක අනේ මාවත් එක්ක යන්නනේ. අපි ඔයා ගාගෙන ගෙනියන්න පුළුවන්. අනේ මාවත් එක්ක යන්න. හැබැයි මෙහෙමයි. ඔව්. අද 3ක් විතර හොදට යනකොට අන්තිම එක වරදිනවා. අනේ වදිනවද? ඔව් පුතේ. මොකද අනේ? අනේ මම ඔයා උගන්වපුවා තමයි. ඔයා 3ක් හොදට එකක් වරදිනවා. ඒකක් පැරිසිල් වෙන්න ඕන. ඔව්. ඔන්න පුතේ තව එකක් බලාගෙන. අනේ අපේ කියන්නේ ඔයා මේ ගලන් මේ මට හිතෙන්නේ වැදුනම් බෑවුවා. සාමාන්‍යයෙන් තව එකක් කියන්න. නායක කියන්නේ. ඔයාට මොකද ඉතින් ගලාගෙන යන්නේ කිව්ද? ඉතින් ගලා ගන්න ආදර පුනා ආදර දුඩුව දාන්නේ කොට. අනේ අපේ මාත් දැක්කා. ඉවතිය හැකිට හදවත ඇති කොල්ලෙකුට. අනේ අපේ මං වාගේ. කෙනා කියන්නේ හිතුණා විනෝදෙට. හොඳට හොඳ. මං හරි ආදරේ ඔබ ඔය හිනාවට. ඈ මං කිව්වේ පුතේ. ඔන්න ඒක ඉරක් විතර හොඳට යනකොට එකක් කරන්න. ඔන්න පුතේ ඔයාට එකක් කියන්නේ. මට ඔව් අනේ අප්පෝ එපා මට. එහෙනම් මෙයාට එකක් කියන්න. අන්නේ හරි කියලා දාන්නකො. හැබැයි පුතේ කොල්ල කලකිරිලා ඉන්නේ. ඈ විකට අදසියා බර කල්පනා. නෑ නෑ එහෙම නෙමෙයිනේ. ඔන්න පුතේ නා. යාට මුදියව දාන්නකො. අරට ගියත් කන බඳුනි කදිලි ගියා. එනවා තමයි මාත් දැන් කියලා නා. මොනට ගියත් මොන දෙවි කදිලි ගියා. අප්පෝ පේනවා තමයි. නින්දට ගියත් එළිවෙන තුරු නින්ද ගියා. අනේ අපේ ඔව්. උඹ දීවන විටදී මාහට වමන ගියා. ඒ අපි අපි යකෝ වෙලාව නොද ඔම්නිගේ බඩේලි කියනනේ. උඩවලාට උඩ වපුරන්නේ නැතුව ආවා. ඔව් මාරුවෙන් ඉතුරු ටික කරගත්තා. ඔව් මං ආපු මංගේ කතාරු ඉන්න වතුරා. ඔව් ඔයාගෙන නාහිර වතුර තිබ්බනේ ඉතින් එතනින් පල්ලයට ඕන දෙයක්. මං කතාරු ඉන්න ආවා. ඒක නෙමෙයි රත්තරන්. රත්තරන්යි තවත් කපිනවා. අප්පෝ යාට දැන් ගලාගෙන එනවනේ. අනේ නාගි කඩවහක. ඈ නාගිගේ දාතේ මගේ කාත් එක කීින් ගා. ඔන්න උඩේ තව එකක්. කියන්න පුතේ තව එකක්. නාමල්ලවනි නංනාග හයතට යනෝ. අනේ අපේ වඩමල්ලෝනි නං අද ගහලා ගහට යමු. අනේ අපේ හොඳට මොකද? සපුමල්ලෝනි නං සපු ගහලා ගහට යමු. කොහෙන්ද? මගේ නම ඕනි නං කචේරියට යමු. ඈ අනේ අපේ මේක අච්චේටි තරක් තමයි මෙතන දැන් බලනකොට. ඔව් අනේ බලයි විතර මට ඇදිලා. ඔව් ඇදෙනවා මම දන්නේ මේ බැලුවා. බැලුවා. හවසට ගෙදර පුතේ. ආ ඔතන ගියා. හැබැයි හවසටත් මේ තමයි. මම මගේ පොල්ලේ දැක්කම යන්නේ හිතේ යන්නේ. අපිට යවන්නයක් වදාවක. අමිල මිල කරන්න බෑ. මේක කරන්න බෑ මේක කරන්න. අපි අපෝ ඒ වගේ අදින් උරුණොත් හොඳයි. එහෙමයි ගෙදර කට්ටියට පවුනම අපි කන හයි ගහන්න දෙයක් නෑ. ඔන්න පුතේ දැන් තමයි චූන් එකක් දාන්න වෙලා. චූන් එකක් දාන්න අනේ දාන්න බෑ. දැන් ඇති නේද කවි කිව්වා. ආදී අප්පෝ ඇති. ඔන්න පුතේ හඩු පොඩි සපෝට් එකක් දෙන්න ඕන. මොකද රපෝට් එක? අපුඩිය ගාලා සපෝට් එක දෙන්න. ආ රපෝට් එකක් දෙයි. නෑ වැඩක් නැහැ. මෙච්චර ගොඩක් ඉතින් අපුඩිය ගහකට මන නැහැ. ඔය වඩාගෙන ඉන්න ළමයි උඩු පින්න බිම දාලා අපුඩි ගහන්නේ. නෑ නෑ නෑ. චූන් එකක් ගන්න බෑ. චූන් එක ගන්න බෑ නේ. ආ දැන් මෙහෙමයි. එහෙනම් මෙහෙමයි දිගටම නවත්තන්නකෝ ගහන්නේ. ඔව් දිගටම නවත්තන්න තු ගහන්න ඕන අපුඩි. ආ හරි. නැත්නම් ඔයා හිත අඩියක්වත් තියෙනවා. මේ අඩි සඩි පොල්ලටි දෙනවා තඩි පිටි දානවා. දෙකම එකයි. මෙච්චර ගොඩ නවත්ත ගත්තා. මේක නවත්ත ගන්න බැහැ. මේ යකෝ මට චූන් වැඩි වුණා. මං දන්නවා වයසට යනකොට චූන් එක වැඩි. අපේ පුතේ හා පොල් ගෙඩියද තෙල් තියන්නේ වේලිති. ඈ අන්න ඒක තමයි. පොල් වල තෙල් තියන්නේ කලටියේ වේලිති. ඒකනේ පුතේ වයසට ගියත් ඕක තමයි. අන්න ඒකයි. ඔය කලටියේ ඔයා කොහෙද තේ? අපි අපෝ රත්තරන්මල්. එන රත්තරන්. ඔන්න පුතේ චූන් එක. ආ දෙමු දැන් එන. කිසේ කෙස් ගන්න ගහන්න ඕනේ අර වගේ අපුඩි. අන්න හරි ආ.
බඩුවා. මම බය වෙලා ගියා. මරුතනට ආවා කියව කෙල්ල ගොඩක් මැද බ්‍රූංගයා වගේ මම. බ්‍රූංගයා වගේ හිටියේ. අදාදුනේ නේ කවද්ද? අපි අපෝ ළඟට මෙහෙම කරා. මෙහෙම අපුඩියක් කරා. අමනයි අපේ ගුරුතුමීන් අඬ ගහපු විදිහට ආවා. ඒ කාලෙත් එහෙම තමයි අපුඩි කරා. මේ වගේ දැනගෙන ඉන්න බයයි. මොකද ඒ දවස්වල උඹලා හොඳ නැහැ කිව්වා. දැන් ඉතින් මොනව කරන්නද? දැන් අද ගොඩක් දේවල් කියවෙයි කියලා මට පොල්. දැන් අර බ්‍රූංගයා වගේ කිව්වම ඉතින් එකම කොල්ලා. ඒක කෑවේ කපේ. ඕක තනියද ගෙනාවේ අන්තිමට ඒක කාලා ගියා. මාරුවෙන් අතෙන්ට ගිහිල්ලා ආවේ. අතෙන්ට ගිහිල්ලා යන්තම් ආවා. කාන්ද මොකද? අනේ මගේ මේ පෙන් එකත් එක බෑනේ. ඔව් ඔව් පෙන් රැල්ල වැඩි. පෙන් එකත් නේ පෙන් ගොඩක් ආවෙ හින්දා මේකත් හරියට. ඔව් ඔව්. දැන් පෙන් රැල්ල වැඩි වෙනවා. ඔව් ඔව් ඒක ඉතින් කොහොමද මෝරනවා දකින්න. මෝරනකොට වැඩි වෙනවානේ. ඔව් ඔව්. මැද්දෙන්මයි වැටේ. ඔයාගේ එහෙම නෑනේ. ඔයාගේ නිකන් පොල් ගසිට වගේ මෙහෙමනේ තියෙන්නේ. අපි බලන්න වගේ කරලි කරලි නිකන් පාත් වෙනවා. මට තේරෙනවා දැන්. බලන මුහුදු රැල්ල වගේ. මුහුදු රැල්ල නෙමෙයි. හැමතැනම පාත් වෙනවා. ඔව් ඔව්. අනේ අපේ. මට මේක මෙහෙම කරලා එපා වෙලා තියෙනවා. එපා වෙලා තියෙන මට තේරෙනවා දැන් එපා වෙලා තියෙනවා. හැබැයි මට අරයට චුට්ටක් දෙන්න තියෙනවා. එයාට අර මකාගේ යලක් වගේ එකක් හිටවමු. ඔව් ඔව්. එහෙනම් එයාගේ දැනුයි එන්නේ. එයාගේ දැන් එන්නේ. ඔව් ඔයාගේ පොඩි කාලේ කොණ්ඩේ තිබ්බ දැන් නෑ පොඩි කාලේ නැතුව තිබ්බේ. දැන් තමයි එන්න හදන්නේ. ඔව් පුතේ දතුත් එන්නේ දැන්. දැන් තමයි එන්නේ. ඔයාගේ වගේම. ඔව් ඔව්. ඒකට මේ රත්තරන් මාල්. මේ රත්තරන් අයියේ. කොහොම දුර ඉඳන් ආවේ කියලා. කොහොම දුර ඉඳන්? ඔව්. ඔව් අනේ. ඉතින් මට මොකද? එහෙම නෙමෙයි. එහෙනම් අනේ. ඉතින් මේ සියලු දෙනාට සිතක් සාන්තියක් කරන්න ඕන. හෙටත් සාන්තියක්. හෙටත් තියනවා ඉතින් ඔයා නෑ ඉතින් ඉදි. රත්නපුරේ ගෝ බඩ ගාගෙන හරියනවා. මේවා ඉතින් කාට කියන්නද? අනේ අපේ. අහකින්න මමත් අහු වෙනවා ඉතින්. අහු වෙනවා. මගෙත් ඉතින් බඩ ගන්න කමක් නෑ මිනේ. නෑ මොනවාකවත් ඔයාගේ පැත්තෙන් හරි මං කියලා ඉන්න එපා. ඉන්න. එහෙම නෙමෙයි. එහෙනම් අනේ. අද ලස්සන වැඩක් වුණාලුනේ මෙතන. මොකක්ද අනේ? අපේ අමිලක්කා මොකද්ද ඔය එකක් කරලා මෙතන කට්ටියට මොනවද දුන්නා? මොකක්ද යකෝ කරේ? මොනවද දුන්නා? දුන්නා නෙමෙයි අනේ. එහෙනම් එහෙනම් මොකද්ද දීගේ? දුන්නා නෙමෙයි අනේ. එහෙනම් මොනවද දුන්නා? එයාලා අරගත්තා. දෙන්න ඉතලා අරගත්තා. දෙන්න ඉතලා අරගෙන. ඔයත් එක්කනේ තමයි. ඔව් ඔව්. ඔයා පුරුදු කරපු ඒවා දැන් ඕලෙන්ින් ආය අහන්න එපා. ආයින් ඕනේ නෑ දැන්. ඒවා එහෙම නෙමෙයි රත්තරන් මාල්ලිය. එහෙම රත්තරන්. අපේ චන්දසේකර කලායතනේ. අන්න හරි. චන්දසේකර ගුරුතුමියට. බොහොම හරි. චන්දසේකර ගුරුතුමියට. බොහොම හරි. ඔබතුමාට. ඔව්. සෝමරත්නේම් කරදරද මොකද? දැන් මං කරදර නේද? කරදර සෝමරත්න ගුරුතුමාට. අනේ එහෙම නෙමෙයි යන්නේ. කරදර සෝමරත්න ගුරුතුමාට. අන්න හරි. අපේ චිත්‍රා ගුරුතුමියට. අන්න හරි. අනේ මේ සියලු දෙනාට අද උපහාරයක් දුන්නා. අනේ ඔව්. අනේ මේ අමිලක්කා තමයි යෝජනා කරේ. ඔව් ඔව්. හැබැයි යෝජනා කරනකොට කන්දෝ සිටියාව තිබ්බේ අපිට. අනේ අපේ ඉන්නේ. ඒ අයියත් ඉතින් ඉන්න පැත්තකින් ඉන්න බලාගෙන. ඔව් අදින් නම් අපි එයා ඉතින් එයාට මොනවා කියන්නේ එයාත් කියන්නේ අපිටම තමයි. ඔව් ඔව්. උඹලා හින්දා අපි මගේ සල්ලි වලට ප්‍රෙෂර් වලට බෙහෙත් අරන්. ඒ බෙහෙත් වලට ප්‍රෙෂර් අඩු වෙනවා. ප්‍රෙෂර් අඩු වෙන්නේ නැල්ලු. එහෙම නෙමෙයි පුතේ. එහෙනම් අනේ මේ ලස්සන වැඩි ලස්සනට කරලා. අන්න හරි. බොහොම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා. බොහොම හරි. ඒ මොකක්ද අනේ? ඈ මේවා ඉංග්‍රීසි දන්නවා. ඈ මං ඉංග්‍රීසි දන්නවා. අනේ මොනවද? ඔයාට වැඩ නැහැ. මං කියන්නේ දෙක. එහෙනම් ඩිස්මිස් කොෆි බටකොලව්. මං දැනගත ඕක කියවෙන්නේ නැති වගේ දත් නැති. ඈ ඕක ගලවලා කිව්වනම් හරි. ගලවලා කිව්වනම් හරි. ඔව්. ඒයි. අය කියන්න බලන්න. හරියන්න බෑ. හරියන්න. ඔයා එකක් කියන්න බලන්න. ඈ ඔයා එකක් කියන්න. මට ඕක තේරෙන්නේ නැහනේ. ඈ මං සිංගලිස්නේ. සිංගලිස්? ඈ ඔව්. ඔය ෆයිට් ඩයිස් කියන්න බෑ. ඈ ඔන්න ෆයිට් ඩයිස්. ඔය අපෝ පුතේ. ඔය සෙලිබ්‍රේට් කරන්න බලන්න. ෆයිට් ඩයිස්.
ඒක හරි ටික. ඒක හරි කියන්නේ. ඔව් සෙලිබ්‍රේට් කියන බෑ. සෙලිබ්‍රේට්. ඕක තමයි පුතේ මම කියන්නේ. ඒක තමයි. ඒක තමයි මන් දන්නේ නැහැ ඔයා කියන්න බලන්න. ඒක නෙමෙයි රත්තරන්. ඒක රත්තරන් අයියේ. අනේ ඉතින් ලස්සනට මේ වැඩතරහන් කරලා. ඔව්. අද ඔබතුමාලටත් අපේ ගුරුතුමීලට ඔව්. උපහාරයක් දුන්නා කියනවා. අන්න හරි. ඉතින් ඒකට සහභාගී වුණා කියන අපේ චන්ද්‍රසේකර කලායතනයේ ආදි ශිෂ්‍යයෝ සියලු දෙනාම. කොහොම හරි අපි වාසනාවක්. අපෝ හරි වාසනාවන් කියනවා. ඔව්වනේ. ඒකට ඉතින් මේ පවුල්වල සියලු දෙනා ධර්ම සහභාගී වෙලා තියෙනවා. ඔව්. මහත්තුරු ඇවිල්ලා තියෙනවා. අන්න හරි. නෝනලත් ඇවිල්ලා තියෙනවා. නෝනා නැති මහතුරුත් ඇහිල්ලා ඉන්නවා. නෝනල තියෙන මහත්තුරු තියෙන මහත්තුරු නැති නෝනලත් ඉන්නවා. ඔව් ඕනේ. නෑ ඉතින් මං ඉතින් ගෙනාවේ නෑ මෙතන නෝනලා නෙගෙයි ඉන්නේ. අනේ අපේ එක තමයි මා කියන නෑ එකයි. ඉතින් මං ඉතින් අපේ මිස් කරපු වැඩට යකෙක් වුණා. ඔව් ඔව්. දැන් ඉතින් මම මිනිස්සයා කාලේ මිනිස්සයා බැලලා ගන්න නෑ. නෑ නෑ. යකෙක් බැලලා ගන්න. යකිනියා. යකිනියක් බැලගන්න. දැන් ඉතින් මිනිස්සයා යකිනියා කියන්නේ බෑ. ගේන්න බෑ ගේන්න බෑ. එහෙනම් පුතේ යකිනි දුවක් ගෙනා. ඒකෙන් බේර හම්බෙන්නේ නැද්ද නේද? ආව් ආව්. ඒකෙන් බේරෙන්න ඔව් බෑ. අනේ එහෙම නෙමෙයි. එහෙනම් හරි. ඉතින් මේ සියලු දෙනාට ආශිර්වාද කරන්න ඕනේ කියනවා. අන්න හරි. අනේ අපි කලාවතින් මිස් ළඟට ගන්න ඕනේ කියනවා. ඔව් ඔව් ඔව්. මේවයි. මේ එතුමියත් තරම්. එතුමාගේ ස්වාමියාත් අගා පුතේ මෙහෙම දෙයක් තියෙනවා. ඔව් අනේ දෙන්නම ගන්නවා. දෙන්නම ළඟට තියා ගන්න ඕනේ. ඔව් ඔව් දෙන්න ළඟට තමයි හිටියේ. ඈ ඔව්. දෙන්න ළඟම තමයි කොහේ. අපේ චිත්‍රයක් අපෝ. ඈ දෙපැක්කේ අනේ චිත්‍රෝ. අපි ඔයත් යන්න ඕනේ. ඈ ඔයත් යන්න. මාත් ගන්න ඕනේ. ඔව්. ආනා මම ඔයාගේ ළඟට එන්නන්නේ. හරි හරි මේක තමයි. ඈ එහෙනම් පුතේ. ඔව් අනේ. අපේ පුතේ මෙහෙම ඉන්නකොට මට නිකන් පොඩි ඊර්ෂ්‍යාවකුත් එනවා. ඈ මාත් ඉතින් ඔහම ඉන්න බැරි පුරුවා. අනේ ඉතින් අපි පෙරම් පුරනවා ඉදිරියට පෙරම් පුරමු. ඔව් ඉතින් මිස් ඒවට දුන්නේ නැහැ නේද? හැබැයි මෙහෙමයි. ඕනම දෙයකට ගුරුවරු තමයි උපදෙස් දෙන්නේ. දැන් මේකනේ දැන් මිදුත් මට කිව්වේ මේ පැත්තෙන් ඈ උනේ නෑ කියලා කෙනෙක් වැඩි. සර්ටත් ඒකම. ඔව් මටත් ඒක තමයි. ඒකට මිස් උපදෙස් දුන්නා. ඔව් මේක තමයි උපදෙස් දුන්නේ. මම දැනගත්තා සර්නේ මටත් උපදෙස් දුන්නා. එහෙම නෙමෙයි රත්තරන්මයි. ඒක රත්තරන්මයි. ඉතින් ආ වෙලා ඉන්න වෙලාවේ ලේබිරිසු දෙච්ච වෙලාවේ. අන්න හරි. අනේ විහිළුවත් ආව කරලා ගණන් ගන්න එපා අනේ කියනවා. ගණන් ගන්න නෑ. ඇත්තේ? එහෙනම් තායි කතරන්නේ. තායි කරන්නේ. එහෙම නෙමෙයි. එහෙනම් අනේ. එහෙනම් මේ වෙලාවේ සෙත්තා කියමුනා කියලා ආශිර්වාදයක් කරන්න ඕනේ. ආශිර්වාදයක් කරන්න ඕනේ.